දවසේ සිටුවීම. අද ප්‍රියාදර සහෝදරයනි, අපි උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 සහ 27 වෙනි වගන්තීන් කියවලයි ආරම්භ කරන්නේ. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදාම. ඔවුහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වායි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. ප්‍රියාදර සහෝදරයනි, ඔබේ වගන්තියට සවන් දෙන විට 3 වතාවක් කියනවා උන්වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යයාව ඔබව මාව මැව්වයි කියලා. දෙවනි උච්චාරණය මේ වගන්තියේ තිබෙන්නේ ඒ මැව්වා උදේ ආණ්ඩුකාරයා හැටියට ඔබවයි මාවයි පත් කළයි කියලා. අද අපේ අවධානය යොමු කරන්නට යන්නේ එතුමාගේ ස්වරූපයෙන් මාව ඔබව මැව්වා. ප්‍රියද සහෝදරයනි, ස්වරූපයෙන් මැව්වයි කියපු ගමන සමහර අය මගෙන් අහන දෙයක් තමයි, ඒ කියන්නේ මම දෙවියන් වහන්සේ හා සමාන පෙනුමක් තිබෙනවාද? ඒක නෙමෙයි මෙතන අරුත. දෙවියන් වහන්සේ අපිව මැව්වේ සමානාත්මකව කියලා අදහස් කළේ එතුමාත් සමග සුවදව ජීවත් වන්න. බලන්න උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. එක් බිදි දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිව් දෙවියන් වහන්සේ උයනෙහි සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුනේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිව් දෙවියන් වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරේ සැඟවුණේය. ප්‍රියාදර සහෝදරයනි, ප්‍රථම වතාවට අප කියනවා උන්වහන්සේ මළුවේනේ ඇවිදිනවා, මිනිසයා ගිහිලා සැඟවෙනවා. ඒ සැඟවීමට හේතුව 3 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ මිනිසා පාපයට ලක් වුණ අවස්ථාවයි. ඊට ප්‍රථමයෙන් ආදම් සහ ඒවා දෙවියන් වහන්සේ සමග සුවදතාවයක්, මිත්‍රත්වයක් තිබුණා. පැස්කල් නැමැති ප්‍රංශ විද්‍යාඥයා මෙලෙස කියනවා, මනුෂ්‍යයා තුල තිබෙනවා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ හිස් භාවයක්. ඒ හිස් භාවයේ පුරවන්නට පුළුවන් වන්නේ දෙවියන් වහන්සේට පමණයි. ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව් නිසා ඒ හිස් භාවයේ උන්වහන්සේ නිර්මාණය කළ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ සමග සම්බන්ධව ඇසුරු කිරීමෙන් ජීවත් වන්නට. ඒ දෙවියන් වහන්සේගෙන් පිරුණු නැති කල මනුෂ්‍යයා ජීවිතේ සම්පූර්ණ කරගන්නට බලනවා. තමාගේ ධනයෙන්, තමාගේ අධ්‍යාපනයෙන්, තමාගේ හැඩරුවෙන්, තමාගේ අන් අය තමග තියෙන සම්බන්ධතාවයන් වලින්. නමුත් ප්‍රියාදර සහෝදරයනි, දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව්වේ මේ දේවල් අවශ්‍ය වූ නමුත් මැව් නිසා අපගේ පූර්ණත්වය අපි ලබන්නේ දෙවියන් වහන්සේ එක්ක අපි ගැඹුරු ආශ්‍රයයක් තිබෙන කලයි. ප්‍රියාදර සහෝදරයනි, අපිව මැව්වේ එතුමා සමග ඇසුරු කරන්නටයි. එතුමාගේ ස්වරූපයෙන් එතුමා සමග කතාබස් කරන්න, එතුමා සමග ආශ්‍රය කරන්න, එතුමා නමස්කාර කරන්නට. අන්න ඒ ගුණාංග එක්ක තමයි අපව මැව්වේ. එතුමාගේ ස්වරූපයෙන් මැව්වයි කියලා අර්ථ දක්වන්නේ එයයි. එනම් දෙවියන් වහන්සේ අපිව මැව්වේ එතුමා සමග ඇසුරු කිරීමෙන් ජීවත් වන්නටත්. අපගේ සෑහීම උච්චම අවස්ථාවට එන්නේ එතුමා සමග අප ජීවත් වෙන කලයි. ඒ නිසා තමයි ගීතාවලියේ 23 දාවිද් රජතුමා මෙලෙස කිව්වේ, උන්වහන්සේ මට කෑම මේසයක් පිළියෙල කර දී තිබෙනවා කියලා. එසේ මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙමි. නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක්නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරෑටියෙන් මට සැනසෙල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනසේක. මාගේ හිස තෙලින් ආලේප කරනසේක. මාගේ කුසලාන උතුරායයි. ප්‍රියාදර සහෝදරනි, ඔබට ඇහුණා ස්වාමින් වහන්සේ එතුමාගේ ස්වරූපයෙන් අපව මවලා එතුමා කියනවා, මම යහපත් එඬේරාය, මරණ සෙවණේ ගියත් ඔබ තනිවන්නේ නැහැ, මා නුඹ සමගය.
ප්‍රියදසෝලින් ජීවිතයේ හැම දෙයක් ගැන ඔබ කලබල වෙනවා නේද? ඒවා එක්රස් කරගත්තයි කියලා ඔබට සැනසීමක් තිබෙනවාද? අපි එක්රස් කරගන්නා හැම දෙයක්ම යම් දවසක නිම වෙනවානේ. ඒ නිසානේ යෝබ්තුමා කිව්වේ නග්නව මා මෙලවට ආවේය, නග්නව මා මෙලවෙන් යන්නේය. මම කියන්නේ ওই දේවල් ජීවිතේට අවශ්‍ය නැහැයි කියලා. ඒවා අවශ්‍යයි. නමුත් ප්‍රියදර සහෝදරිනි, දෙවියන් වහන්සේගේ ස්වරූපේ මැව්වේ ඒ හැමට වඩා ප්‍රථමයෙන් දේවරාජයේ සොයන්න. දේවරාජයේ සොයන කල ඊතුරු හැම දෙයක්ම උන්වහන්සේ දෙන්නට පොරොන්දු වී තිබෙනවා. ඔබ සාමාන්‍ය මිනිසෙක් නෙමේ. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව් මිනිසෙක්. ස්වරූපේ මැව්වේ එතුමා සමග ගැඹුරු සම්බන්ධතාවයක් පතපත්තා.